හරි හොඳයි සියලුම දෙනාට සුබ දවසක් වේවා. ඉතින් අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා අපේ මෙද්දහරා පික්සල් ස්ටුඩියෝ පික්සල් software එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න. මීට කලින් මම වීඩියෝ එකක් කරා. ඉතින් අපි අලුතෙන් අප්ඩේට් වගේක් අපි කරා software එක පිළිබඳව. මේක වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව තමයි දැනට අපෙන් ඇප් එක 28 දෙනෙක් විතර ඇත්තටම අරගෙන තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ඒගොල්ලොන්ට අපි ඇප් එක අප්ඩේට් කරනකොට ඒව දැනගන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ සහ මේ ඇප් එකෙන් තව ප්‍රයෝජන ගන්න කට්ටිය ඉන්නවා නම් මේ ඇප් එක බලන්න කියන ඇරයුම ඉදිරිපත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයාලට දැන් පුළුවන් අපේ ඇප් එකෙන් මේක ඇවිල්ලා Arduino Uno board එකක්. දැන් සාමාන්‍යයෙන් Uno board වලට එහෙම මේ ප්‍රෝග්‍රෑම් දානවා ඉතාමත් අඩුයි මොකද ඉඩකඩ ප්‍රශ්නය නිසා. ඊට අමතරව මේක Node MCU board එකක්. ගොඩක්ම දැන් IC වල තියෙන මේ ESP12E කියන IC එක භාවිතා කරලා කට්ටිය controllers හදාගෙන තියෙනවා. අපි ගාවත් controllers තියෙනවා. 12F ගන්නවා 12E ගන්නවා. එතකොට මේකේ මෙගාබයිට් 4ක 4MB IC එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකට උනත් අපේ software එක හරහා ඔයාලට patterns දාගන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා. මේක use කළ කඩේ රුපියල් 1100ක් වගේ වෙන්නේ මේ එකක්. ඉතින් අලුතෙන් controllers හදා ඉන්නවට වඩා මේකක් අරගෙන pattern ටිකක් දාගන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට තව දෙයක් තියෙනවා. මේ ඇවිල්ලා ESP01 කියන පොඩිම controller එක. ඉතින් මේකෙත් 1MB IC එකක් තියෙන්නේ. අපිට කුඩා බුදුරස් මාලා වලට වගේ මේකෙන් patterns දාගන්න පුළුවන්. එතකොට අපේ app එකට මේක direct USB හරහා සම්බන්ධ කරලා දැන් ඔයාලට app එකේ අපි හදාගන්න patterns ටික දාගෙන මේ කෙලින්ම මේකට direct දාගැනීමේ හැකියාව තියෙනවා. Arduino code අරගෙන copy කර ඉන්න ඕනේ නැහැ. application එකෙන්ම කෙලින්ම direct ඔයාලට USB එකට මෙන්න මේ වගේ TTL converters තියෙනවා ඔයාලට කඩේ ගන්න. මේ පොඩි controllers එකක් මේ පොඩි driver card එකක්. ඉතින් මේකට direct මේක plug කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙහෙම direct plug කරන්න පුළුවන්. plug කරලා ඉවරලා මේ machine එකට මෙහෙම කෙලින්ම මෙහෙම මේක සම්බන්ධ කරගැනීමේ හැකියාව මෙහෙම තියෙනවා. මේ විදිහට. ඊට පස්සේ අපේ app එකේ component එක select කරලා ඉවරලා ඔයගොල්ලෝ හදාගත්ත patterns ටික දැන් මේ වගේ පොඩි ESP01 එකට උනත් දාගන්න පුළුවන්. හරි. මම මේ controllers ටික ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් මේක හඳුන්වා දෙන්න නෙවෙයි මම ඇත්තටම කරේ වීඩියෝ එකට ප්‍රවේශ වෙන්න කලින් මේ modules මොනවද මේ ESP01 එක කියන්නේ මොකද 01 එකට කොහොමද දාගන්නේ මේ TTL converter track ගන්න කියන එක සම්බන්ධයෙන් ඔයාලට පොඩි මතක් කිරීමක් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. අපි බලමු දැන් ඔයගොල්ලෝ drivers මොනවද කියලා අහගත්තා අපේ software එකෙන් දාන්න පුළුවන් මම ඔයගොල්ලෝ දැනගන්න තමයි කිව්වේ. අපි බලමු දැන් මේ අපි කලින් කරපු වීඩියෝ එකයි මේ වීඩියෝ එකයි අතර මොනවද අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් කාලය පොඩි වෙලාවක් යයි මොකද ඉක්මනින් කරන්න බෑ කට්ටියට අපේ කට්ටියට කර පිළිවෙල බලලා තමයි මේක කරගන්න වෙන්නේ. මොකද හැමෝටම එක්කෙනාටම යන්න නිසා තමයි මම මේක කරන්නේ. ඉතින් මේ software එක ගත්තම අපි ගොඩක් ෆන්ක්ෂන් වලට මේක ඇඩ් කරලා තියෙනවා. මම ඔයාලට මේක එකින් එක පැහැදිලිමක් කරන්නම්. දැන් ඔයගොල්ලෝ දන්නවා මේකට map කොහොමද දාගන්නේ. එතකොට map එක file එක save කරගන්න කොහොමද save කරපු file එක ඉල්ලලා append to slip animation කියලා කොහොමද මේකට ගන්න කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. එතකොට අපි ඊයේ පෙරේද අලුතෙන් ඇඩ් කරා border සම්බන්ධයෙන් ගොඩක් කට්ටිය දෙයක් නම් ගොඩක් ප්‍රශ්න තිබුණේ දැන් රස්මාලාවක් ගත්තොත් එහෙම border එකට වෙනම controller එකක් ගන්න ඕන රස්මාලාවට වෙනම controller එකක් ගන්න. ඉතින් ඒක ලොකු වියදමක් යනවා. ඉතින් border එකේ controller තුන රස්මාලාවක් කරගෙන යනවා ඒක කැත්තයි. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන්
අපි ඊටාම සරලව මේකට කොහොමද බෝඩරයක් සහ ෆ්‍රේම් එකක් කරගන්නේ කොහොමද කියන එක මම දැන් ඔයගොල්ලෝ කියලා දෙනවා. ඉතින් හරිම ලේසි ක්‍රමයකින් ඔයගොල්ලෝ වැඩ කරගන්න පුළුවන් කියලා දැන් අපේ software එකේ තියෙනවා. ඉතින් LED වල Mac Studio වල වගේ කරගන්න පුළුවන්. නමුත් ඊට වඩා මේක ක්‍රම ලේසි. හරි මම දෙන්න අපි බෝඩර් එකම උදාහරණයක් මම ගාව තියෙන එකක් මම කරගෙන මේ 1641 581 බෝඩර් මම වීඩියෝ වල දාලා තියෙන ලොකු රස්මාලාවක් තියෙනවා 1641 බෝඩර්. එතකොට අපි දැන් මේ අරගෙන 1641කට හදපු ග්‍රිඩ් එකක්. ඉතින් දැන් මේකට බෝඩර් එකක් කරන්නේ කොහොමද? දැන් මේකේ මෙතන ඉඳන් මෙතන බලු 16 මෙතන බලු 41යි. ඒකට 5.8 තියෙන්න ඕන. 5.41 කියලා කියන්නේ සාමාන්‍ය 5.81ක් එන්න ඕන. නමුත් අපි 5.40කට හදලා තියෙන්නේ හරියටම රස්මාලාවේ මැද පටින් දෙපැත්තට තමයි මේ ඩේටා බෙදෙනකොට හරියටම 41ක් බණම් අර මැද දෙපැත්තට කැඩෙන එක 40 මේ පැත්තට යන 40 පැටර්න් එකම දකුණු පැත්තට යනවා. මගේ රස්මාලාවල එහෙමයි මම කරලා තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඉස්සරෝම 16 දැන් 16ක් තියෙනවනේ මෙන්න මේ බලු 16ක් තව 5ක් වුණා. අපි 5 කියලා පස්සේ 21යි 41 21යි 41කට තමයි අපි කතා කරගන්න ඕනේ. ඒක හරියට නොතේරෙන නම් අපිට පුජ්‍යලිකව කතා කරලා දැනගන්නවා. මම ඉක්මනට වීඩියෝ කරගෙන යනවා. මෙහෙම 21යි 41කට අපි මේ බිල්ඩ් ගයිඩ් එක හදාගන්නවා. ඒකට ඔයාලට පේනවා අපිට මේක ලේයර්ස් ඉල්ලලා sorry pixel size ඉල්ල මේක අපිට ලොකු පොඩි කරගන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවා මම කලින් වල කියලා තියෙනවා. සාමාන්‍ය මෙන්න මේ size එකට අපි හදා ගන්නවා. ඒක ඇහැට පොඩක් පේනවා මෙන්න මේ. right අපි ඊට පස්සේ කරන්නේ අපි දැන් කරන්න ඕනේ මේ අපි ගත්ත ග්‍රිඩ් එකේ බෝඩර් සහ රස්මාලාව කියන කොටස් දෙක වෙන් කරගන්න. වෙන් කරගන්න කොහොමද මෙතන තියෙනවා මේ රිලිජන් සෙටප් කියලා එකක්. ඔයාලට මෙතන ක්ලික් කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ටූල්ස් ගිහිල්ලා මෙතනින් රිලිජන් ලේඅවුට් යන්න පුළුවන්. මෙන්න මෙහෙම යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මෙහෙම යන්න පුළුවන්. දැන් තියෙන එකේ මෙතනින් මවුස් එක කරගෙන යන්න මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. දැන් මේකේ මම ඔයාලට කියන්න ඕන මෙතන දැන් අපි මේ පික් එකක් දැම්මම තමයි මේ ඔප්ෂන් එක හයිඩ් වෙලා තියෙන ෂෝ වෙන්නේ. එතකොට මේ ටික එක අයින් කරලා අපි සේව් කරලා කිව්වොත් ඔයාලට සම්පූර්ණ මැප් එකම යූස් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් මේක ඕන පැත්තට මෙහෙම මේ සම්පූර්ණ මැප් එකම යූස් කරන්න හැකියාව තියෙනවා. මෙතන ටික දාලා නැහැ. ඔයාලට පේනවා මෙතන මේ එක මේ හයිඩ් වෙලා තියෙන්නේ. හරි එතකොට මේක ඔයාලට සම්පූර්ණ මැප් එකම යූස් කරන්න පුළුවන් මේ අවස්ථාවේ. එතකොට දැන් අපි බෝඩර් එකේ මේ කඩනවා නම් කඩා ගන්න මෙන්න මේක හොඳට බලා ගන්න මේක තමයි ඔයාලට වැදගත් පොයින්ට් එක. අපි මෙතන යූස් රිජනල් ලේඅවුට් කියනකොට පොඩි ටිකක් දාගන්නවා. දාගන්න පස්සේ මෙතන තියෙනවා මේ මේන් මැක්ස් එක මේන් මැක්ස් එක කියන අපේ රස්මාලාව තමයි මේ කොටසේ තියෙන්නේ. ඒතර මේ කොටසේ තියෙනවා බෝඩර් කියන කොටස. හරි අපි මෙතන මේ රෝස් කියන එක අපි ගන්නේ 16:41. හරි එතකොට රෝස් තියෙනවා 41. කොලම්ස් තියෙනවා 41. රෝස් තියෙනවා 16. ඔයාලට තේරෙනවා කියන එක. එතකොට අපි බෝඩර් එකක් ගත්තොත් එහෙනම් බෝඩර් රෝස් වෙනවා 5යි මම කියද 5යි 41 අපි ඒක දාගමු. එතකොට ඔයාලට ලේසි මට පැහැදිලි කරන්න ලේසි. මෙතන රෝස් තියෙනවා රස්මාලාව රෝස් 16:41 බෝඩර් රෝස් 5යි 41. කොහොමද දැන් ඔයාලට බෝඩර් කඩාගෙන යනවා එතකොට මේ ඔෆ්සෙට් x කියන එකට ඔයාලට කරන්න ඕනේ නැහැ. මේ ඔෆ්සෙට් y කියන එක මම ඉන්න ගැන පැහැදිලි කරන්නේ නැහැ. දැනට ඔයාලට කරගන්න සිස්ටම් එක මම කියලා දෙන්නම්. ඔයාලට මේ වැඩ කරගෙන යනකොට අල්ලගන්න පුළුවන්. ඒකට තමයි කියන්න අපිට සම්පූර්ණ කරගෙන යන්න නැහැ. ඉතින් මේ මම කියනවා හොඳේ. මෙතන ඔෆ්සෙට් කියන්නේ 16:41. අපි මෙතන දානවා 5. අයි 5 දාන්නේ 16:41 කියලා මේ බෝඩර් එක ඇවිල්ලා මේ 5යි පහක් කියලා කියන්නේ ඔෆ්සෙට් එක දැන් යටින් උඩට බලු 16 කියලා බලු 5 තමයි බෝඩර් එක යන තමයි අපි 5 දානවා. දැන් මම මෙතන 5යි 41 දාගත්ත නිසා මෙතන 5 දානවා. ඔයාලට දාන්න පුළුවන් 7න් 9න්
ඉක්වල එහෙම දාන්න පුළුවන්. ඒක මොඩරේ ඔෆ්සෙට් එක පහ නිසා මම පහ දාගන්නවා. එතකොට වයරින් එක සාමාන්‍යයෙන් LED ෆිල්ටර් එක ගන්න රිටර්න් කෝල් තියෙනවා. සිංගල් රෝ රිටර්න් රෝ රිටර්න් කෝල් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ අයිඩියා ගන්න පුළුවන් LED ෆිල්ටර් ඒ වැඩ කරනකොට මේ මගේ මොකද කියලා ඒක ගන්න පුළුවන්. වැඩ ගොඩක් තියෙනවා මේ ස්පෙක් එක මෙහෙම කෙටි කරලා තිබ්බට. එතන මෙතන රිටර්න් කෝල් එකකට අපි ටැග් දාගන්නවා. එතකොට මෙතන බොටම් ලෙෆ්ට් මේ බොටම් ලෙෆ්ට් කියන එක තමයි අපි මෙතන තියාගන්න ඕන. හරි. එතකොට රස්මාලාව පස්සේ පළවෙනි බලු වෙන්නේ අපි රස්මාලාව ඉස්සරහට පස්සේ වම් පැත්තේ සීරස ගාව දින බලු වෙනවා. මේ බොටම් ලෙෆ්ට් කියන එක තමයි පස්සේ අපේ වයර් ඩයග්‍රෑම් එකේ 6 ක්‍රමයට යට ඉඳන් පල්ලට එනවා එහෙම යනවා. දැන් මේ සිස්ටම් එක තමයි මේ ඔයාලට කියන්නේ. මගේ රස්මාලාව තියෙන්නේ මෙන්න මේ සිස්ටම්. ඊට පස්සේ මේක දෙකට මේ ඔෆ්සෙට් එක කියන එකට මේ y කියන එකට වලමු දාන්න වාගයක් නෑ. ඔයාලට බෝඩර් එක ඕන කඩා ගන්නවා. මෙතන තව දාලා එහෙම දාස්තාවයක් නෑ. මෙතන අපි 5:40 කියලා දාගත්තා. මෙතන මේ ස්ටාර්ට් ඉන්ඩෙක්ස් කියන එක අපි දාන්නේ දැන් මෙතන 16:40 රස්මාලාවේ අවසාන බලු කියලා 665. 16:40 කියන්නේ 665ක් එන්නේ. sorry සමාවෙන්න 656යි 16:40 කියන්නේ 656යි බලු 656 යනවා රස්මාලාවේ. එතකොට මෙතන අපි දාන්නේ ස්ටාර්ට් ඉන්ඩෙක්ස් කියන එක දාන්නේ 656 කියලා දානකොට 657 වෙනි බලු කියන තමයි මේ බෝඩරේ වැඩ කරන්නේ. අපි මෙතන දාන්නේ රස්මාලාවේ තියෙන ටෝටල් බලු කවුන්ට් එක තමයි මෙතන අපි දාන්නේ. එතකොට රස්මාලාව 600 බලු 656 ඇතුලේ දුවනවා. එතකොට 657 වෙනි එකේ ඉඳන් උඩට තමයි බෝඩරේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේකේ ප්‍රධාන chance එක ගන්නේ එක data pin එකකින් රස්මාලාව සහ බෝඩරේ කියලා දෙකම මේකේ දුවනවා. ඒක තමයි මේකේ chance එක. එතකොට මෙන්න මෙහෙම දාගෙන LED ගත්තත් මේක වටේ ගිහිල්ලා කරලා ගොඩාක් අතර ගන්නවා. ඉතින් මේක දෙයක් කරන්න දෙන්නේ කස්ටමර්ට නොදන්න කෙනෙකුට වුණත් මේ ඩිවයිස් එක හදාගත්තා වැඩේ කරගත්තා. ඊට පස්සේ මෙතන අපි දා ගන්නවා රිටර්න් කෝල් කියන එක දා ගන්නවා. හරි. මෙතන අපි දා ගන්නවා මම මේක මැදින් පටන් ගන්න හින්දා මම දානවා මෙතන බොටම් රයිට් කියන එක දා ගන්නවා මෙතන. මෙන්න මෙහෙම. ඒක වලට තේරෙනවා මේක රස්මාලාව කරගෙන ප්‍රෝග්‍රෑම් කරලා දාලා මේක එහාට මේක කරලා දානකොට මම සම්පූර්ණ කියන්නේ නැහැ මේ පොටෝල් කියන්නේ පොට රයිට් මොනවද කියන එක. ඔයාලා මේ සෙටින්ස් වෙනස් කර දානවා වලට තේරෙනවා. දැනට මම මේ කරන විදිහට එකපාර කරලා පස්සේ ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි මෙතන රිටර්න් කෝල් දානවා මෙතන බොටම් රයිට් දාගන්න දැන් අපි සෙටින්ස් එක හදාගන්න ඉවරයි. මෙතන රිවර්ස් එක y එක මොනවා කරන්න මේ රිවර්ස් එක y දැම්මම මේක උඩට ගියර ඩවුන් ආපස්සට ඒ වගේ වැඩ ටික කරගන්න හැකියාව තියෙන අර අපිට අවදාන හදාගත්ත දෙයක්. හරි. දැනට මෙච්චර හදාගන්න තියෙන්නේ මෙතන 1680 දාගත්ත බෝඩරේ අපි පහෙන් පටන් පහයි 40 හදාගත්තා. රෝස් 5 656 කියලා මෙතන දාගත්ත රස්මාලාවේ බලු කවුන්ට් එක 650 වෙනි බලු තියෙන තමයි මේක මේ බෝඩරේ ලයිට් එක පත් වෙන්නේ. එහෙම සෙටින්ස් ටික හදාගත්තා මෙතන සේව් කරගත්තා. ඊට පස්සේ මෙන්න අර හයිලයිට් බටන් ඇවිල්ලා තියෙනවා. මෙතන edit main කියලා මේ edit main කියලා තියෙනවා. edit border කියලා තියෙනවා. හරි. එතකොට මෙතන මේ edit main කියන එක දැම්මොත් එහෙම. ඔයාලට පේනවා දැන් මෙතන 1 2 3 4 5 ඔන්න මේ තමයි edit main එක වෙන්නේ. දැන් මෙතනින් අපි මෙම ක්ලික් කරාට මේක ඇඳෙන්නේ නැහැ. මොකද ඒක අදාළ වෙන්නේ border එකට. දැන් මේ එක තමයි අපි රස්මාලාවේ පොයින්ට් එක. ඔයාලට පේනවා මම පාට කරලා දැන් මේ පාට කරාම දැන් මේ රස්මාලාව තියෙන්නේ. හරි. දැන් මෙතන අපි ක්ලික් කරාට පාට කරනකොට මොනවා කරන්නේ මොකද මෙතන edit main එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒක වලට ඇත්තටම ලේසි. එතකොට පැටලෙන්නේ නැහැ. මේ වැඩි කරගන්න පහසුයි. හරි. මම මේ ක්ලියර් කරගන්නවා. settings මේ තියෙනවා ඒක සේව් වෙලා තියෙනවා සේව් කරලා ඔන්න තියෙනවා දැන් ඊට පස්සේ මොකද කරන්නේ මේ අපිට පුළුවන් නම් මේ මෙනු වල අඳින්න පුළුවන් මම ඔයාලට මෙනු වල ඇඳලා පෙන්නන්නම්
අපි මේකට ඇනිමේෂන් එකක් දාන්න කලින් මම මෙතන දානවා මෙන්න මෙහෙම නිකන් එහෙම අඳිනවා. හරි. එතකොට අපි නිකන් අපි frame by frame යනවා නම් අපි මෙතන අලුතෙන් add කරලා තියෙන option එකක් මෙතන layers ගිහිල්ලා ඔයාලට පුළුවන් copy layer next frame. ඒ කියන්නේ දැන් තියෙන frame එක frame එකට copy එකක් දාලා දෙන්න කියලා මේ බටන් එක click කරගන්න පුළුවන්. මෙතන delete layer frames add කරගන්න පුළුවන්. මේ option වල ඉතින් LED Max Studio එක එහෙම වැඩ කරලා ඔයාලට තේරෙනවා. හරි ඊට පස්සේ අපි මෙතන copy frame දාන්න මම දැනට මේක දෙන්නම් උඩට මෙතන direction එකක් දෙන්න. අපි මෙතන එකක් දෙනවා 1641 නේ. 1 සිට 16 දක්වා. 1 සිට 16 දක්වා මෙතන 16 උඩට යනවා. මොකද 16 රස්මාලාව තියෙන මේන් රස්මාලාව 16 එතකොට මෙතන 16 උඩට යන්න දෙනවා. ඕකේ. ඊට පස්සේ ඔන්න මෙයා 16 උඩට යනවා. ඔන්න ඔච්චරයි. එතකොට දැන් මෙයා මේක වැඩ කරන්නේ මේන් බොක්ස් එකේ තමයි මේ ප්ලේ වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් අපිට ඕඩර් එකක් දෙන්න ඕන. දැන් අපි මේක මෙහෙම තිබ්බත් එකයි මෙහෙම තිබ්බත් එකයි කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. හොඳයි ඒකේ ඉඳන් 16 ෆ්‍රේම්ස් තියෙනවා. හරි. ඊට අපි තා පාටක් ගන්නවා. තා පාටක් අරගෙන අපි කහ පාට වලට සිලෙක්ට් කරගත්තා. දැන් මේන් එකේ අඳින්න බෑනේ. දැන් මේන් සිලෙක්ට් කරලා තියෙන මෙතන edit border කියන එකට දාගන්න. edit border කියන එක දාගෙන අපි මෙතන මේ පහ දැන් මෙහෙ කොච්චර පාට කරලා පාට වෙන්නේ නැහැ දැන්. එහේ ඇවිල්ලා මේන් සයිස් එක පාට කරන්න බෑ. ඔන්න දැන් කහ පාට කරලා අපි මේක දෙනවා ඩිලීට් එක. layout ගියා automate ගියා. අපි වමට දෙමුකෝ. වමට දෙනවා මෙහාට තියනවා කීයද? 41. 41යි කියලා මෙතන දැම්මා. ඕකේ. දැන් මේ ඔයාලට දැන් පේනවා දැන්. මෙතන ඇලා තියෙනවා 41 එකේ සිට 41 දක්වා දැන් ෆ්‍රේම්ස් තියෙනවා. දැන් ඔයාලට පේනදී මේකේ තියෙන වාසිය මොකක්ද? දැන් මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට ෆ්‍රේම්ස් 41ක් යනවා. හරි. එතකොට මේ ෆ්‍රේම් එක දැන් 41යිනේ. දැන් ආයෙ මෙතන ඉඳන් උඩට යනකොට 16 අතර මේ 41 එකතු වෙන්න ඕනනේ. නමුත් මේක එහෙම වෙන්නේ නැහැ. දැන් ලේයර්ස් දෙකක් කරොත් එහෙම ඔන්න ඔය කතන්දර එනවා. ඒකට ලොකු ප්‍රමාණයක් යනවා. හරි. දැන් අපි එක ඇති කරලා තියෙනවා. ඒ ඉඳන් 41 මේ දෙකට වැඩ කරනවා. හරි. දැන් ඔන්න දාලා තියෙනවා. අපිට පුළුවන් මෙතන මේ ප්ලේ කරලා බලන්න. ප්ලේ කරලා බලන්න ප්‍රීවියු එක ඕනනම් ගන්න පුළුවන්. මම අරගෙන ඔන්න තියලා මේක කොහොම? ආඩ දැන් පේනව නේද? ඔන්න දැන් ඉතින් ඔන්නම හදන්න පුළුවන් මම දැන් මේ අර උඩ බ්ලොක් වෙන්න මේ දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක යට යන්න එහෙම දාන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට ඔයාලා බෝඩර් එක මාලාවට වෙනම ඔයාලට එක ෆ්‍රේම් එකම ඇඩ් කරගන්න පුළුවන්. මේකේ ඔයාලා නිකන් හිතන්න එපා මේ මම මෙන්න දලවසෙන් ඔයාලට දැන් මෙතන මේ මම දාලා තියෙන එකටනේ ඔයාලට තව මේක උඩට යන්න එක බිට් මැප් කරලා මේක ඔයාලට දාගන්න පුළුවන්. මේක මම අර දැන් ෆ්‍රේම් එකයි බෝඩර් එකම ෆ්‍රේම් එක මේ එකම ලේයර් එක කොහොමද මේ යන්නේ කියන එක සම්බන්ධයෙන් විතරයි. අයිඩියා එකක් ගන්න පුළුවන් නම් මේක ඔයාලට දාලා මේක වැඩ ෆ්‍රේම් කරලා මේක හදාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් අපි බලමු මේකට කොහොමද අපි දැන් මේක මෙහෙම හදාගත්තා එකක් අපි සේව් කරන්න ඕගොල්ලෝ දාන්නමනේ. එතන ෆයිල් ලියවලා මෙතන සේව් ස්පේස් දාන්න පුළුවන්. නැත්නම් මේ ෆයිල් එක සේව් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා. අපි දැන් මේකට බලමු මේ කොහොමද ඇනිමේෂන් එකක් කරගන්න කියලා. හරි අපි බලමු දැන් මේක අපි ඉස්සෙල්ලා වගේම මෙහෙම අපි අලුතෙන් ලේයර් එකයි බෝඩර් එකයි මෙහෙම හදාගෙන තියෙනවා. මේ ලේයර් එකයි බෝඩර් ලේයර් එකම හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන ගිහිල්ලා දැන් ඔයගොල්ලෝ දෙයක් ලියා ගන්න ඕන. දැන් 16:41ට ස්ලිප් ෆයිල් එක ඕපන් කරනවා නම් ඔයාලා ඉස්සරෝම මේ බෝඩර් එක හදන්න කලින් 16:41ට මේන් එකේ රස්මාලාවේ පැටර්න් එක හදාගෙන මේ ස්ලිප් වලින් සේව් කරගෙන තියෙනවා. ඒක ඇවිල්ලා මේ පැත්තට 16 මේ පැත්තට 1000ක් ප්‍රශ්නයක් නැහැ. හරි. ඒතකොට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ මාතෘකාව සේව් කරගන්න. දැන් මම හදලා සේව් කර ටිකක් තමයි මම මෙතන ඇඩ් කරන්නේ.
මේ මම මැප් කර දඟලන්නේ නැහැ මොකක් ගත වෙන හින්දා. ඕගොල්ලෝ දැන් මෙහෙම දැන් මෙතන 21:41 අපි දාලා තියෙන්නේ මෙතන බෝඩරේටත් එක්ක. එතකොට අපි කරනවා 16:41ට බිප්නට් ක්‍රියාවක් ඉස්සරහම හදා ගන්නවා. කියන්නේ මෙතන 16:41 දාලා 16:41 ගේ ස්ට්‍රක්චර් එකක් අරගෙන අපි ඒකට හදා ගන්නවා පේන්ට් එකකින්. 16:41 සේව් කරලා. ඊට පස්සේ තමයි ඒවා අපි මේ append flip ගිහිල්ලා ඒවා ඕපන් කරගන්න. හරි. දැන් මෙතන සිලෙක්ට් කරලා තියෙන්නේ බෝඩර් කියන එක. දැන් අපි ඉස්සරහම මේන් එකට ගමු. මේන් එක දාලා අපිට පුළුවන් ෆයිල් ගිහිල්ලා append to animation ගිහිල්ලා මෙතන තියෙනවා මේ මම හදාගත්ත ටික. මම ඔයාලට එක අරගෙන නන්නම්. මෙන්න මෙහෙම ස්ලිප් කරලා දැන් මෙහෙම අපි මේවා වගේ ගන්නවා කලින් සේව් කරන ෆයිල් එකේ එළිම ගන්න අපි මෙතන ඩිරෙක්ෂන් මම දක්වමු කියලා අපි ඉස්සෙල්ලා දාගෙන තියෙනවා. අද බූට් මැප් එකේ දාලා සේව් කරන තියෙන දැන් මෙතන normal කියලා දාලා තියෙන විදිහටම මේක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න ඕන දැන් මෙතන යන්නේ මේ අපේ මේන් ස්ට්‍රක්චර් එකේ විතරයි. ඔයාලට මෙතන ප්‍රීවියු වල බලන්න පුළුවන්. මේ වීඩියෝ එකට මේ දැන් මේක ප්ලේ වෙනවා මේ ඔය දැන් මේන් ස්ට්‍රක්චර් එක විතර මේ බෝඩර් එකට තාම බෝඩර් එක දාලා තියෙන්නේ ඒකම තියෙනවා. ඔන්න. මේ හරි සරලයි වැඩේ. ඊට පස්සේ අපි දැන් ගමු බෝඩර් එකට. අපි දාගන්න මෙතනින් edit border කියලා දාලා ෆයිල් ගිහිල්ලා මෙතන append ගිහිල්ලා මම border එක දෙකක් විතර වගේ දාගන්නවා මෙතන මෙහෙම ඕපන් කරගන්න. මේ දැන් ඔයාලට පේන මේක ඕපන් කරනකොට මේ විදිහට border වෙන යනවා ප්‍රශ්නමාලා වෙන දැන් අපි බලා ගන්න පුළුවන් දැන් මේක මෙහෙම ගිහිල්ලා දැන් යටේ ගියයි මේ border එකේ ඉවරයි ඔය. දැන් අපි තව කැලලක් මේක දැන් යටේ එක යනවනේ. ඔයාලට තව උඩට ඇඩ් කරගන්න ඕනකොටනේ. මේ edit border එක දාලා තියෙන ආයෙ ෆයිල් ගිහිල්ලා append to animation ගිහිල්ලා මෙතන තව එකක් මම ඇඩ් කරගන්නම්. මේ එනවා. එතකොට මේක ප්ලේ වෙනවා. මේක හරියට අර දැන් ෆ්‍රේම් දෙකම එකට යන හින්දා මේකේ යට රස්මාලාවේ තියෙන ලේයර්ස් ටිකයි එතකොට උඩ එකේ බැලන්ස් වෙන්න හදා ගන්න මේක ඔළුවේ තියෙන්න ඕන පොඩ්ඩක්. හරි මේ රට හදන්න පොඩ්ඩක් කල්පනා කරලා ඒක හදා ගන්න ඕන. දැන් බෝඩර් එක කලින් වුණොත් එහෙම යට ඉවර වෙනවා කියලා ඔළුවේ තියෙන්න ඕන. දැන් ආයෙ මේක වමට යනවා. එතකොට දැන් මේකේ දැන් මෙහෙම ගිහිල්ලා ඉවරලා දැන් උඹේ බෝඩර් එකට ඉවර වෙලා කියනවා උඹ වෙනවනේ. එතකොට ඔයා දැන් බෝඩර් එක දා ගන්න ඕනේ. එක ඒවා උඩට තව ඇඩ් කර ගන්න ඕනේ. නැත්නම් මේක විතරක් යනවනේ මේ. ඒක විතරක් යන පටන් ගන්න. ඉතින් උඩට තව මොනවා හරි එකක් කරන උඩ ෆ්‍රේම් එකයි යන ෆ්‍රේම් එකයි මේ දෙක සමාන කරගන්නවා. ඒක හරි ලේසි වැඩි. දැන් ඔයාලට මේක දෙකම බලන්න පුළුවන් ප්‍රීවියු එක. දැන් මේකේ මම අර වෙනම ගාලා දින මේ තියෙන්නේ ඇත්තට දැන් මේක මේ ප්ලේ වෙන්නේ ඇත්තට රස්මාලාවේ මේක මේ ප්ලේ වෙන්නේ මේ මොකද මේ මම අර මැද්දෙන් දීලා දෙපැත්තට මගේ රස්මාලාව ගහලා තියෙනවා මේක ලස්සන දෙක දෙපැත්තට ගලාගෙන යන හැඩයක් වගේ මේකේ එනවා. අන්න ඒක තමයි මේක ප්ලේ වෙනවා. බෝඩර් එක ඉවරයි. අන්න ඒක තමයි අපි බෝඩර් ඇඩ් කරගන්න. හරි. දැන් ඔයාලට තේරෙන්නේ කොහොමද මේ මේකේ බෝඩර් ඇඩ් කරගන්න කියලා. ඒතකොට දැන් මෙතන ඔයාලට බලන්න පුළුවන් මේ මොකක්ද මේකේ කරන්න මොකද්ද කියන එක. ඔයාලා මෙතන
use region එකට ටික දැම්මොත් එහෙම ඔයාලා border එකේ දෙකම දුවන්න තමයි මෙතන හදා ගන්න. මේක ටික අයින් කරොත් එහෙම මේ main structure එකම ඔයාලට use කරගන්න පුළුවන් තනි එකක් විදියට. එතකොට file save වෙන්නේ Arduino code වෙන්නේ ඔක්කොම මේ වෙන්නේ මේ තනි එකක් විදියට. මේක අපි ටික දැම්මොත් double එක තමයි වෙන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමු මේක දැන් හදලා ඉවරයි. මෙහෙම ගියා බෝඩ් රේට් එකේ බෝඩ් රේට් එක ඉවර වුණා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ තව දෙයක්. දැන් මෙතන අපි data bin data bin එක select කරන්න තියෙනවා. මේක D4 D2 D1 D3 ඔහොම තියෙනවා. හරි. අපි සාමාන්‍ය මම D3 වගේ තමයි download වල වගේ D3 වගේ අපිට ගන්න පුළුවන් D2 D4 ඕන එකක් යූස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන brightness එක හදා ගන්න සාමාන්‍යයට 5 වගේ දාගන්න මෙතන RGB GRB කියලා සිල කරගත්ත මෙතන GRB කියලා දානවා. මෙතන ගමක් කරගන්න ඕන නම් ප්‍රශ්නයක් නෑ. මෙතන අපිට export Arduino code එක ගන්න පුළුවන්. මෙතන export Arduino code එක ගහලා මෙතනින් Arduino code එක බලා ගන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලට පේන්න ඇති export එකේ region layout කියන එක මෙතන layout එක වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි Arduino code එක කොහොමද දෙන්නේ කියන එක තියෙනවා. ඉතින් මේ code එක ඔයාලට කෙලින්ම මේ දාගා ගන්න බං Arduino මේකට copy කරලා දාන්න පුළුවන්. නැත්නම් දැන් අපි ඉස්සරහට මේක අයින් කරනවා. මේ code එකට තේරුම නැහැ මෙතෙන්ද. ඔයාලට මේක අප්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා අපේ controller එකකටම. හරි. ඊට පස්සේ මේක බලා ගන්න පුළුවන්. preview එකම බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි normal දැන් ඒවට මෙතන show Arduino PPN දෙන්න පුළුවන්. පොඩි pattern සාධන වල PPT එකක් අපිට දෙන්න පුළුවන්. එතන frame delete එතකොට multiple frame අතර යන්න පුළුවන්. ඒක මෙතන play තියෙනවා. මෙතන frame delay එක 100ක් එතකොට අපිට ඕන මෙතන 20ක් වගේ දාලා මේක ඉක්මනට play කරලා බලන්න පුළුවන්. මේක play වෙනවා. හරි. එතකොට එතන කතන්දරේ එහෙමයි. මෙතන files වලින් අපිට ඕන නම් file project open save create කියනවා. ඊට අමතරව මෙතන layers ගිහිල්ලා ඔයාලට මෙතන select කරන්න පුළුවන්. main layer එක නම් main layer මෙතන වැටෙනවා. ඊට පස්සේ මෙතන board rate එක සිලන්න පුළුවන්. ඒතර මේ දෙක ඔයාලා දාන්නවා. හරි. එතකොට අපිට දැන් තියෙන්නේ මේක export option එක සිලන්න ගන්න. මෙතන අපිට file export එක කරලා බලන්න පුළුවන්. අපි මේකම කරමු. අපි දැන් මේක ලොකු කෝඩ් එකක් ගන්නා මේක අපි සාමාන්‍ය S01 වගේ මේ ලොකු එකක් ගන්න බෑනේ. ඉතින් අපි මේක කෝඩ් එක ගහන්න දෙයක් නෑ. සාමාන්‍ය ඉම්පෝට් එකකට දාන්න පුළුවන් පොයින්ට් ෆ්ලෑෂ් තියෙන හින්දා. ඊට අමතරව මට තව දෙයක් කියන්න අමතකුණා. අපිට මෙතන export file ගන්න පුළුවන්. මේ ගිහිල්ලා මෙතන bin එක select කරනවා මෙතන මේ hard එක save කරන්න මම නිකන් document එකට අපි save එකක් කොහොමද දාලා බලමු. දැන් save කරනවා. අපිට පුළුවන් mic එකට ගිහලා document ගිහිල්ලා එතන file එක තියෙනවා. එනවනේ මේක අපේ හතරයි ගාන හතරයි දශම කියනවා. මේකේ pattern එක ගොඩක් තියෙනවා. දිග පටියක් නිසා. හරි. අපි ආයෙත් ඒකට යන්. අපි අලුතෙන් එකක් ගමු වලට එකක් කරලා පෙන්නන්න කොහොමද මේ අපි ESP01 එකට මේක දාගන්න කියන එක. අපි උදාහරණයක් 1640කට අපි මෙහෙම එකක් හදා ගන්නවා. නිකන් අපි normal කලන්නයක් දාගමු. අපි මේක region එක අයින් කරන්න වලට ඒ තේරෙන්නේ නැති. උතන නැත්නම් draw කරන්න බෑ මේ දෙක ටික එක එක කරලා මේක අයින් කරගන්න ඕන. සම්පූර්ණ full layout එකම අපි use කරනවා.
මෙතන ටිකක් දාගත්තා. අන්න අපිට ඕන එක මෙහෙම ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේක දැන් වැඩ කරගෙන යනකොට අපිට මෙන්න මේ වගේ දෙයක් කරගන්න ටූල් එකක් ගත්තොත් හොඳයි කියලා තේරෙනවා. එතකොට ඉතින් අපි ඉස්සරහට තාම මේක අප්ග්‍රේඩ් කරගෙන යනවා. ඕක මේක කවර් කරන්න මේ මේන් සාමාන්‍යයක් මේ අපි කරගන්න පුළුවන් අපි කරනවා. ඊට පස්සේ අපි කමස්ලාගේ අදහසට එනවා. මොකද අපිට මේ දෙයක් කරලා දෙන්න ඒකට අපි ඒ විදිහට අපි ඒක අප්ග්‍රේඩ් කරලා දෙනවා. හරි ඊට පස්සේ මේකට දාගන්න ඔටෝමේෂන් එක. උඩට යන්න ආසාවක්. एकदम मेहनत ले वेगा स्पीड वेट टप टप කරමු මේක මේ පටවන ටීවී එක බලා ගන්නවා මේ විදිහට ඉතින් ඔයාලට මේ frame by frame මේ වැඩේ කරන්න frame by frame වැඩේ කරලා ඇත්තටම ලස්සනයි මේ එක මල් ආකාර කරගෙන ඒක ඉතින් ඔයගොල්ලෝගේ අපි ඇප්ලිකේෂන් එක හදනවා රටා හදාගන්න එක තියෙන ඔයාලගේ එතකොට ඒ ලස්සනට තමන්ගේ අතින්තම ලස්සන නිර්මාණ වෙන්නේ මේකට. ඉතින් අපි මේක මෙහෙම දාගත්තා. දැන් අපි කරන්නේ මේක එක්ස්පෝර්ට් එකක් ගන්න පුළුවන් අපිට ඕන මේ විදිහටම මෙතන අපි ප්‍රයිස් එක ඒක දැන් මෙතන දාන ස්පීඩ් එක තමයි දැන් ඔය 011 වල වැටෙනකොට යන්නේ. එතකොට අපිට ගියම කර ගන්නවා මේ ටික දා ගන්නවා මෙතන වැලියු එකක් දා ගන්නවා සාමාන්‍යයෙන් 80 වගේ දා ගන්නවා දීලා ඔයාලට ඕන නම් මෙතන එක්ස්පෝර්ට් ආඩිනෝ කෝඩ් ගිහිල්ලා කෝඩ් ප්‍රිව්‍යු ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මෙතන මේ රිජියන් ලේඅවුට් කියන එක ඔෆ් වෙලා තියෙනවා. මොකද මේක ඔෆ් කරේ ඉඳලා එතන මේක මේන් පේජ් එකේ තමයි මේක ප්ලේ වෙන්නේ. එතන අපි අර දාපු B3 පෝට් එක බ්‍රයිට්නස් එක 75 බලයි 50 ඒක වෙනවා මෙතෙන්ද. ඊට පස්සේ දැන් අපි මේක සම්බන්ධ කරගමු USB එකට. අපි ඉස්සෙල්ලා මම ඔයාලට මේ අර ESP01 එක ගහන චූටි කැලලා අපි USB එකට ලෝඩ් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මෙතන ෆයිල් ඉල්ලලා open export hub කියන එකට යන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ මේවා ගැන හිතන්න එපා. දැන් මේක අපි අප්ඩේට් කරගෙන යන ගමන් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ මෙතන අපි දාපු GR කලර් එක මේ එතකොට මගේ ටයිප් එක WCSI 12 B මේ LED ටයිප් එක එතකොට බ්‍රයිට්නස් එක 73 පෝට් එක එතකොට රවුට් 45 ඒක කතන්දර ටික පෙන්නනවා. අපි මොනවද මේක කරලා ඉස්සර ටික. ඊට පස්සේ මේවා ගැන බලන්න අපිට පුළුවන් ඕන මෙතන USB මෙතන ESP01 එක දාලා මෙතන දැන් කොම්පෝට් එක මෙතන රිෆ්‍රෙෂ් කරලා බලන්න පුළුවන්. ඕකටද ගහලා දෙන්නේ කියලා. ඔයාලට මෙතන කොම්පෝට් 4 එකේ තමයි දැන් මම ගහපු ESP01 ඇඩැප්ටර් එක තියෙන්නේ. එතකොට මෙතන බෝඩ් රේට් එක ඇවිල්ලා 11 එකයි තමයි සාමාන්‍ය තියෙන්නේ. අපි මේක දාන්නේ ටයිප් එකට. අපිට පුළුවන් ටෙක්ස්ට් කනෙක්ෂන් එකක් කරන්න පුළුවන්. ටෙක්ස්ට් කනෙක්ෂන් එක කරනකොට මේ අපේ අදාළ USB එකට ගහලා තියෙන LED බල්බ් එකක් හරි. එතකොට ඒක LED එකක් සෙට් කරගන්න පුළුවන්. දැන් මෙතන ඒක අපේ කොම්පෝනන්ට් එක හතර තමයි සිට වෙලා තියෙන්නේ. අපි නම් මේකෙන් නෙමෙයි දාන්නේ යනවා ෆ්ලෑෂ් කියන එක. ඔයාලට බලන්න කනෙක්ෂන් ඕකේ. එහෙනම් අන්තිමේටම අපි මේක මෙහාට හදාගෙනකොට
ඔන්න බලන්න අපි මෙතන දාන්න ඇවිල්ලා ESP 01 තමයි දාන්න. මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. මේ ESP 01 එක අපි අල්ලගෙන තමයි බෝඩ් එකේ සිලිකන් ගන්න දෙන Arduino Uno එතකොට ESP 12 අපි දැන් තව ඇඩ් කරනවා. ඒවා දවස් ඇත්තටම එකටම කරන්න බෑ. තව අපි දැන් මේ දාන්න තියෙනවා. මේ දැන් ඉස්සරහට වලවල් දෙක ඇඩ් කරනවා. මෙතන ESP 01 එක අපි කරන. එතකොට මෙතන වැටෙනවා ඒ පින් එක මොකක්ද මේ 2 ඒක අදන් ටික වැටෙනවා. හරිද? ඊට පස්සේ අපි එතන එක්ස්පෝර්ට් INO දාන්න උනත් එතන පුළුවන්. අපිට ඒවත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ චෙක් අවුට් කරනවා නෝමල් සෙලෙක්ට් කනෙක්ෂන් එකකට ෆ්ලෑෂ් එකට ගියාම මෙතන ඊට පස්සේ කනෙක්ෂන් ඕකේ පොට් 4 තමයි දැන් අර අපේ මේක තියෙන්නේ දාගත්ත මේ මොඩියුල් එක දැන් ගහලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ESP 01 එක සිලෙක්ට් කරලා පෝට් එක 4 කියලා දාන්න පුළුවන්. 4 කියලා මොනවානේ. ඊට පස්සේ මෙතන පුළුවන් චෙක් එන්වයරන්මන්ට් එකක් දාන්න පුළුවන්. මේ චෙක් එන්වයරන්මන්ට් එකෙන් තමයි අපි බෝඩ් එක හරි සිලෙක්ට් වෙලා තියෙනවද එතකොට පෝට් එක හරිද? ඒ ඔක්කොම සිලෙක්ට් වෙන්නේ මෙතන. ඔයාලට පේන ඇති environment check complete කියලා මේකේ ඒ විස්තර ටික ඔයාලා ගන්න පුළුවන්. මේ fast CD live එකේ තියෙනවා පෝට් එක. එතකොට memory flash එක ADDS එක එතකොට මෙතන 1MB flash එකක් තමයි තියෙන්නේ. අතන මෙතන වැටෙනවා මේ. right අපි ඊට පස්සේ මෙතන flash to drive ඔච්චරයි කරන්නේ. දැන් මේක drive එකට වැටෙන සාමාන්‍යයෙන් විනාඩියක් කාලයක් යනවා. සාමාන්‍යයෙන් Arduino code එකක් අපි Arduino එකට import කරලා ඒක settings ටික හදාගෙන එතන compile වීමක් වෙනවා. ඒ compile එක මේ app එකේ වෙනවා. ඉතින් ඒකට පොඩි විනාඩි දෙකක් විනාඩි දෙකක් කාලයක් යනවා යා මේ compile කරගන්න. මොකද අපි හද ප්‍රෝග්‍රෑම් එක කෙලින්ම ESP 01 එකට හරි Uno එකට මොනවා දාන්න බෑ. මේක machine language එක කන්වර්ට් කරගන්න compile පොඩි කාලයක් යනවා. අර දැන් මෙතන compile කියලා වැටෙනවා. ඔයාලට දැන් බලා ගන්න ඕන මේක ඒක අතන ටික කොහොම ඉස්සස අනුවෙන් ලයිව් මේක IC එක මෙතන තමයි කැලිබ්‍රේට් මේ රටාව යනවා. ඊට පස්සේ රස්මාලා බලා ගන්න ප්ලේ වෙන්නේ කියන. and flash complete firmware uploaded successfully කියලා මෙතන මේක අප්ලෝඩ් කරන්න බැරුණොත් එහෙම මොකක් කර error එකක් කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඕක කරලා Arduino වගේ තමයි මෙතන ඒ ටික කොහොමද ගිහින්නේ ඒකට බලා ගන්නවා පුළුවන්. මේකට මේක සතිය ලෝක දාලා මේ ක්ලෝස් කරලා ඉතින් දැන් අපි බලා ගන්නවා අපේ ෆ්ලෑෂ් මාලාව සම්බන්ධ කරලා ඒ ටික කොහොමද යන්නේ කියලා මේක අන්තිමට පොඩි වීඩියෝ එකක් දාගා ගන්න. ඉතින් මම හිතනවා මේකේ අයිඩියා එකක් ගන්න කියලා ඔයගොල්ලෝ දැනට මෙච්චර තමයි තියෙන්නේ. අපි තව අලුතෙන් ෆියුචර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කාලයත් එක්ක වෙන දෙයක් අපිට කියන්න බෑ. මට අවුරුද්දක් දෙකක් කියලා කියන්නේ සමහර දවස් දෙකක් පුළුවන් ටයිම් තියෙන වෙලාවට ඇප් එක අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් මම ස්තුතියි අපි අපේ වීඩියෝ ටික බලලා සහ බලනවට මම ස්තුතියි.